එනවනේ. ඔව් ඒ කැමැත්ත අකමැත්ත කියන්නේ අපි දැන් අකමැත්ත කියන්නේ අපි දැන් බැහැර වෙනවා. කියන්නේ බැහැරවීම. එතකොට කැමැත්ත කියන්නේ අපි උනන්දු වීම. ඒ කියන්නේ එතකොට උනන්දු වෙන්නේ අපි මොකටද? නාම රූපයකට නෙමෙයිනේ. අපි උනන්දු වෙන්නේ ධර්මතාවයට. ඒ උනන්දු වීම තුල අපට අරමුණක් ඉතුරු වෙන්නේ නැහනේ. ඒ කියන්නේ භවයකට කැමැත්ත උපදින්නේ නැහැ. එහෙමයි. භවයක් අපි ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ, බැහැර කරන්නේත් නැහැ. නේ? අපි එතන තියෙන භවයක් අතාරිනවත් නෙවෙයි නේද? අපි දෙයක් නැති බවක් උහුලනවත් නෙවෙයි. එතන ධර්මතාවය කියන්නේ දැන් උහුලන්න දෙයක්වත් නැහැ එතන. බැහැර කරන්න දෙයක්වත් නැති බව දකින්න එකනේ ශූන්‍යතාවය කියන්නේ. ඔව්. නේද? එතන මේක දරා ගන්න දෙයක්වත් නැහැ, බැහැර කරන්න දෙයක්වත් නැහැ. ඔව්. දැන් අර අපි සම්මතයේ තුල අපි හොඳ නරක දෙක තුල පිළිතනකොට නරක කියන ස්වභාවයක් තියෙනවා. ඒක අපි බැහැර කරනවා. හොඳ කියන ස්වභාවයක් තියෙනවා. ඒක අපි ලං කරගන්නවා. අල්ලගන්න. ඔව්. දැන් මෙතන මේ දෙකම නැහැනේ. එහෙමයි. ඔව්. දැන් මෙතන මේ අපි දැන් මේක අපි කෙලින්ම අරමුණු කරන්නේ මෙතන මේ සතර මහා භූතනේ. සතර මහා භූතයි. හිතක් හදන්න බෑ. ඔව්. හිතක් හදලා බැහැර කරන එක හරි අල්ලගන්න එක හරි නෙවෙයිනේ. ඒකයි භූත කියන්නේ. භූතයි කියන්නේ හිතන්න බෑ කියන එක. හිතා ගන්න බෑ. හිතට අරගන්න බෑ. දැන් හිත කියන්නේ හිත. හි කියන්නේ හිස්. ත කියන්නේ පිහිටීම. එහෙමයි. එතකොට හි කියනකොට දෙයක් නැහැනේ. එහෙමයි හඳුරන්නේ. එතකොට ත කියන්නේ අරමුණ. ත කියන්නේ නාම රූපය. එතකොට නාම රූපය හට ගැනීමම තමයි හිත. හිස් බවක හට ගැනීම. හරි හරි. එතකොට ත නැති වුණාම හිස්නේ. හිස් ශූන්‍යතාවයක් නේ. අන්න හිස් බව තමයි නිවිලා යන්නේ අවසානට නේ. ඔව්. ඒක තමයි ඒ රහත් ඵලය. ඔව් වායෝ ස්වභාවය. වායෝ කියන්නේ හිස් නේද? වායෝ කියනකොට දැන් වායෝ පේන්නේ අල්ලන්න බෑ. අල්ලන්න බෑ. හැඩයක් නෑ, බරක් නෑ. පිහිටන්නම බෑ වායෝ කියනකොට. එහෙමයි. එතකොට තේජෝ කියන්නේ රස්නේ සීතල කියන එක. එතකොට රස්නේ සීතල කියනකොට ඒ කියන්නේ කැමැත්ත හෝ අකමැත්ත කියන ස්වභාවය. අකමැත්ත තමයි රස්නේ. සීතල තමයි සීතල. සීතලය. සී කියන්නේ සියුම්ම තලය. එහෙමයි හඳුරන්නේ. සීතල. එතකොට ඒ සීතල රස්නේ කියනවා කැමැත්ත අකමැත්ත. එතකොට එහෙමයි. ඒ කැමැත්ත අකමැත්ත උපදින්නේ මොකේද? දැන් සීතල හරි රස්නේ හරි දැනෙන්නේ අපට රූපයකනේ. ඔව්. දැන් අතට තමයි සීතල. ඔව්. අතට තමයි රස්නේ. දිවට තමයි සීතල. දිවට තමයි රස්නේ. එතකොට මේ අත කියන රූපේ තිබ්බොත්නේ සීතල රස්නේ දැනෙන්නේ. එහෙමයි. එතකොට අත කියන්නේ නාමයක් නම් දැන් නාමයට සීතල හරි රස්නේ හරි දැනෙන්න පුළුවන්ද? බෑනේ. බෑනේ. බලන්න. ඒකනේ නාමය අතහැරෙනකොට නාමය කියන්නේ කම්පණය. කම්පණය අතහැරෙනකොට කම්පණයේ සීතල රස්නේ නැහැ. ඒ කියන්නේ කැමැත්ත අකමැත්ත උපදින්නේ නැහැ කම්පණයෙන්. කම්පණය දෙයක් නිසා තමයි. ඒ කියන්නේ රූපයක් නිසා තමයි කැමැත්ත අකමැත්ත උපදින්නේ. එහෙමයි හඳුරන්නේ. දැන් එතකොට අපි අතන වායෝ මේ ආපෝ ස්වභාවය බලන්න ඕන හඳුරන. දැන් ඔබ වහන්සේ කරන ධර්මතාවය ගැන කියලා. එතකොට එතන දැන් ආපෝ ස්වභාවය අඳුර ගන්නකො දැන් මෙන්න මෙහෙම. දැන් පඨවි ගතිය ඉස්සෙල්ලා පඨවි ගතියෙන් තමයි ආපෝ ස්වභාවය නිර්මාණය වෙන්නේ.
දැන් ඕගොල්ලන්ට ආපෝ කියනකොටම අර ගලාගෙන යනවා කියලා මං කිව්ව ගමන්ම එන්නේ මොකද්ද දැනුමෙන් අර වතුර කියන එකනේ. ඒක අපිට දැනුමෙන් ආපු එකක්. ඒක නෙවෙයි ධර්මතාවය. තේරුණාද? දැන් පඨවි ගතිය තුලින්මයි ආපෝ උපදින්නේ. දැන් පඨවි ගතිය කියනකොට ඔන්න දැන් කම්පනයක් දැවුණනේ. දැන් ඒක ගලාගෙන යනවද? නෑ දැන් ගලන්නේ නෑ. ඒක එතනම අනිත්‍ය වුණානේ. අනිත්‍ය වුණා. එතකොට බලන්න දැන් ගලාගෙන ගියාද නැද්ද? එහෙමයි. අන්න ගලන ස්වභාවය ගලන්නේ එහෙනම් මොකද්ද? මෙන්න මේ කම්පනයනේ. කම්පනේ. දැන් ඕක තප්පරයට කෝටි වාරයක් වේගෙන් ඕක තට්ටු වුණා නම් ඕක අනිත්‍ය වෙනවා අපිට දැනෙන්නෙත් නෑනේ. නෑ දිගටම තියෙන විදිහට මහ පොළොව දිගටම තියෙනවා වගේ දැනෙනවනේ නේ. එහෙමයි හා. අන්න අර කම්පනය දිගටම පවතිනවා වගේ දැනීම තමයි ආපෝ ස්වභාවය. ගලාගෙන යනවා පවතිනවා. එහෙමයි. අන්න එතකොට ඒ අර පවතින ස්වභාවයට අකමැත්තක් ආවද නැද්ද? අකමැති. දැන් මේකම දැනි තියෙන එක හරි වදයක්. දැන් මේක අකමැත්ත උපදිනවනේ. එහෙමයි. අන්න රස්නේ. දැන් ඕක සාමාන්‍ය චූටි ළමයෙක් සින්දුවක් කියනවා වුණා නම් දැන් දරුවා ඉන්නවා ගෙදර. දැන් දරුවා සතුටින් මොකක් හරි මුමුණ ඉන්නවා වේගෙන්. දැන් අකමැත්තක් එයිද? නෑ. අන්න සියුම් තලයට එනව නේද? සතුටක් එනවනේ. අන්න සියුම් තලයට සීතල. දැන් අර රූපය නිසා නේද මේක හටගත්තේ? අර දිගට පැවැත්ම නිසා නේද? අන්න ඒක තමයි. එහෙමයි. පඨවිය නිසා ආපෝ හට ගන්නවා. ආපෝව නිසයි තේජෝ හටගන්නේ. තේජෝව කියන්නේ විඳීම. එහෙමයි. එතකොට ඒ විඳීම වායෝ වෙනවා. ඒ විඳීම එතන අතෑරන නිසා නේද ඊළඟට කුරුල්ලෙක් කෑ ගහන එක ඇහෙන්නේ. එතකොට ඒකේ විඳිනවා ඊට පස්සේ බල්ලෙක් කෑ ගහනවා ඒකේ විඳිනවා ඊට පස්සේ ළමයෙක් කතා කරනවා ඒකේ විඳිනවා. අන්න වායෝ ස්වභාවය අනිත්‍ය වෙලා යනවා. දැන් ඒක තව බලන්න දැන් අපි එළවලු ටිකයි බත් ටිකයි එක තැනකට දාලා අනලා කටේ දා ගන්නවා. කටින් තවත් අනනවනේ මේක. එහෙමයි. අන්න එතකොට අර දැන් එතකොට අර එළවලු වල රස එනවද බත් වල රස එනවද නැත්නම් අර ඇනිච් එකේ රස එනවද? ඇනිච් එකේ රස එන්නේ. දැන් මිදි ගෙඩියක් කටේ දාන් හිටියොත් රස එන්නේ නැහනේ. ඒක හපන්න නේ රස එන්නේ. එතකොට මිදි ගෙඩියද රසය තියෙන්නේ ජරාවේද රසය හටගත්තේ? ජරාවේ ඇනිච් එකේ රසය හටගත්තේ. දැන් ඒ ඇනිච් ටික අතට ගත්තොත් කවුරු හරි කියයිද මිදි ගෙඩියක් කියලා? නෑනේ නාම රූපේ නෑ එතනනේ. එහෙමයි. ජරාවේ තමයි රසය හටගත්තේ. ඒ කියන්නේ අන්න අර ඒක තමයි අර අතනත් පෙන්වුවේ මං. රූපයට තමයි රූපය කියන්නේ පැවැත්මට තමයි. පැවැත්මේ රසය. පඨවි ගතිය දිගට පැවැත්ම. එතකොට බලන්න මිදි ගෙඩිය කටට දාලා දැන් අර තට්ටු කර වාර ගානට ඔක හපනවා කියන එක. එතකොට ඒ වාරයක් පාසේ අර කම්පණයම නේද එතන මනසට දැනෙන්නේ. එහෙමයි. තද ගතියනේ. එහෙමයි. අර තට්ටු කරන වාර ගාන තමයි අතන දතට අහු වෙනවා කියන වාර ගාන. ඒක සමානයි. ඒ පැවැත්මට නේද අර රසය අටගන්නේ අර රස්නේ සීතල ගතිය අටගන්නේ. විඳීමනේ. විඳීම. අන්න එතකොට ඒක ටිකක් වෙලා හපනකොට ඒකේ රසය එන්නේ නැතුව අරනවනේ. අනිවාර්යෙන් හාමුදුරනේ මම මේක තමයි හාමුදුරන්ට කියන්නත් ගියේ. අන්න එතකොට වායෝ වුණාද නැද්ද? වායෝ වෙලා ඒක නිසා නේද ඒක ගිලෙනවා අන අනිත්‍ය වෙලා යනවා ඊට පස්සේ ආයි එකක් කටේ දා ගන්නවා ආයි අරමුණක් ගන්නවා. ඔන්න පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක.
එහෙමයි ඔබ වහන්සේ ඒක දැන් අර ජාතිය කියන්නේ දැනීම දැන් මේක සතර මහා භූත කියන්නේ ඔබ වහන්සේ දැන් මේව කරා වගේ ජරාව. අපි දැන් මේ ජරාවත් තමයි උලන් ඉන්නේ. ඔව් ජාතිය කියන්නේ නාමය. ඒ කියන්නේ නම නිසා නේද ජාතිය හම් වෙන්නේ. ඔව් ඒ කියන්නේ එක වෙන් වෙච්ච දෙයක් තියෙනවනේ හාමුදුරනේ නම නිසා හැම එකටම. එහෙමයි. දැන් මෑකරලුයි බණ්ඩක්කයි පතෝලයි බතුයි. දැන් ಜಾති හතරක් කටේ දා ගන්නවා. ඊට පස්සේ මේක හපලා බලනකොට ಜಾති නෑ එතන ජරාවක් නේ හම්බෙන්නේ. ඒ කියන්නේ නාමය අයින් වෙලා නේද? දැන් නාමයෙන් මෑකරල් ටික බණ්ඩක්ක ටික පතෝල ටික බත් ටික කියලා වෙන් කරන්න පුළුවන්ද? බෑ. වෙන් කරන්න බෑ. ඒ කියන්නේ නාමය නෑ එතනනේ. එහෙමයි. අන්න නාමය අයින් කරාම සියල්ල ජරාවක් බවට පත් වෙනවනේ. ඒකනේ කියන්නේ දැන් හිතේ තියෙන නම් ටික අයින් කළා බැලුවම සියල්ල ජරාව කියන්නේ ඇල්ලුවොත් තද ගතියක්, ඉඹල බැලුවොත් ගන්ධයක්, දිව ගෑවොත් රසයක් නේද? අර පඨවි ආපෝ තේජෝ බවට පත් වෙනවා, ජරාව බවට පත් වෙනවා. නාමය නිසා මේ ජරාව දේවල් බවට පත් වෙනවා. එහෙමයි. දැන් අර කටේ දාලා හපපු ආපු ටික ආපහු ගුලි හතරක් හදලා එකකට කියනවා බණ්ඩක්ක කියලා. එකකට කියනවා පතෝල කියලා. එකකට කියනවා බත් කියලා. ආයි ಜಾති නිර්මාණය කරන්න පුළුවන් නේද අර නම් හතරේ? එහෙමයි. දාර පාම් පිටි ගෝණිය ගෙනියලා කිඹුල බනිස් කියලා එකක් හදනවා නේ. ඔය විදියට රෝස් පාන් නේද? එකම මෝලියෙන්. එළවලු රොටි මේ නාමය නේද එකතු වෙන්නේ. අර එතකොට එතන තිබුණෙම පාම් පිටි විතරයිනේ. එහෙමයි. ඒක තමයි ජරාවෙන් ಜಾති නිර්මාණය වෙනව නාමය නිසා. එතකොට මේ නාමය කියන්නේ කම්පණයනේ. අන කම්පනය වේගෙන් පැවැත්ම නිසා නේද ಜಾති හටගන්නේ. ඒක දැන් අර වෙන් වෙන්නේ මේ කම්පනයේ තියෙන වේගය නිසා. කම්පනයට ಜಾති. එක කම්පනයකට බණ්ඩක්ක කියනවා, එක කම්පනයකට මෑකරල් කියනවා, එක කම්පනයකට බත් කියනවා. අනේ ಜಾති. හැබැයි මේ තුනම කම්පනයක් නේද? අර පාම් පිටි වගේ. නේද? එකම ස්වභාවයක් ಜಾති බවට පත් වෙලා. ඒතකොට නාමයෙන් නිදහස් වුණාම අපි දැනගත්ත පඨවි ආපෝ තේජෝ කියන එක අඳුරගත්තනේ. අර දැන් පුටුව කියලා හිතෙනවා. ඒ කියන්නේ දැන් පුටුව කියලා හිතෙනකොට අපි දැන් දැනගත්ත පුටුව අතට අවුනේ පුටුව කියලා. එතකොට පුටුව කියන්නේ શબ્දයක්, ඒක අල්ලන්න බෑ කියලා දැනගත්තා. එතකොට අපි බැලුවා දැන් විඥාණයට දැවුනේ මොකද්ද? අන්න තද ගතියනේ. අන්න ඒ තද ගතිය, තෙත ගතිය, ගලන ගතිය නේද? එහෙම සතර මහා භූත නේද? රස්නේ සීතල ගතිය, හමන ගතියනේ. ඒක තමයි වෙන අන්දරේ මම පොඩ්ඩක් නවත්තන්න එතන මේ දැන් මගේ යාළුවෙක් එක්ක මම ඕක සාකච්ඡා කරා. සාකච්ඡා කරාම එයා කියන දැන් මේ මට දැන් එතෙන් තමයි එක මේ උනේ. මේ එතකොට දැන් මම කියන එක ඒ තියනවනේ කියලා. එයාගේ දැන් මමනේ දැන් මෙතන වාඩි වෙලා ඉන්නේ මට හදගතිය දැනෙන්නේ කියන එක. එහෙමයි. ඔව්. දැන් මම ඉන්න නිසානේ සසර දුක. ඒ මම කියන එක පෙර කර්ම විපාකයක් නේ. ආම්ද්‍රෝ මේ මොකද්ද දේ දුන්නක් අරගෙන පැහැදිලි කරේ. එහෙමයි. දැන් මම ඉන්නවනේ මම නෑ කියලා දැනගත්ත කියලා මම නැති වෙනවද? නෑ. දැන් අපි බලනවා මේ නේද මේක ගැන අපි විමසලා බලනකොට මේ මම කියලා සත්‍ය පුද්ගලයෙක් නෑ. මේ සතර මහා භූත ඇසුරු කරගෙන මේ විඥානයක් පවතින්නේ. ඒ විඥානය තුල තමයි මේ මනෝ විඥානය හටගන්නේ, සිතුවිලි පහළ වෙවි නිරුද්ධ වෙන්නේ කියන එක දැනගන්නවා. එතකොට එහෙම මම කියලා කෙනෙක් නෑ. අන දැනගත්තා. ඊට පස්සේ නම් මම කියලා කෙනෙක් නෑ. මං අත් දෙක කපනවා, කකුල් දෙක කපනවා. දැන් මට එතකොට දැන් මම එනවද නැද්ද?
එනවනේ. එනවා. ඒ කියන්නේ පෙර කර්ම පෙර මේක මම මගේ කියලා පනවගත්තු මනස අතහැරුනේ නෑනේ. නෑනේ. ඔව්. මනස අතහැරුනේ නෑ. දැන් මැරිච්ච කෙනෙක් කැපුවොත් විපාක ශක්තිය තියෙනවනේ. විපාක කය. ඕ. නේද? ඒ විපාකයෙන් මිදෙන්න තමයි අපි මේ භාවනාවේ යෙදෙන්නේ. භාවනාව කරන්නේ. එහෙමයි. නේ? අනේ එතකොට ඒක තමයි අවසානෙට අර මේක අර අත් දෙක කපනකොට කකුල් දෙක කපනකොට මම මතුවෙනවා වගේ මේ සමාධිය දැන් මේකේ අනිත්‍ය අවබෝධ කරලා සමාධිය හුරු කරපු කෙනාට අර අවසානෙට මේ තද ගතිය නැති වෙලා යනවා පටවි ගතියනේ. එතකොට තමයි බාහිර කය දැනෙන්නේ නැතුව අරිනවනේ. ඊට පස්සේ ආපෝ ගතියට එනවා රූපයට එනවා. ඒ කියන්නේ පෙර මතකයට එනවනේ. එතකොට පෙර මතකයත් අතහැරලා යනවනේ. එහෙමයි. එතකොට විඳීමට එනවනේ. අර පෙර මතකයේ අවදි වෙච්ච එක තුල හටගත්ත යම් ගතියක් ඇලීම හෝ ගැටීම විඳීම විතරක් ඉතුරු වෙනවා. ඒ විඳීමත් අනිත්‍ය වෙලා යනවනේ. අන්න එහෙම මේ සතර මහා භූත අතහැරෙනකොට අර මමත්වයෙන් මේ අර අත කපනකොට ඒක බේර ගන්න දඟලනවා වගේ මේක පවත්වා ගන්න උත්සාහ කරනව නේද අවසාන මොහොතේ. අන්නේ උත්සාහය නිසාම තමයි විඥාණය හටගන්න හේතු සකස් වෙන්නේ. ඒ කියන්නේ ශක්තියක් උපදින්නේ. මේ හටගන්න ශක්තිය තමයි නැවත විඥානයක් බවට දියුණු වෙන්නේ. එහෙමයි. ඒක තමයි මරණය තුලම උපත සිද්ධ වෙනවා කියන්නේ. නේ? එතකොට දැන් අපි සමාධිය වඩලා තිබුණම අපි අනිත්‍යනේ වැඩුවේ. එහෙමයි. දැන් අපි කන්දකින් පල්ලෙහාට පැනලා ජීවිත කාලෙම අපි දැන් ඒක හොඳට හුරු වෙලා. දැන් කවුරු හරි තල්ලු කරනවා. දැන් කවුරු හරි තල්ලු කරනකොට අපි නොවැටී ඉන්න උත්සාහ කරනවද? අර වැටෙන එකම අපට සුවයක්ද? වැටෙන එකම සුවය. අපි වැටෙන එක බවට අපි වැටෙන එකම මම වෙනවා. ඒ කියන්නේ සමාධියම එතෙන්ට එනවා. අර මරණය සමාධියම වෙනව නේද? වෙනවා. ඒකම අපිට අර මේ තනි. ඒ කියන්නේ ඒක තමයි අන්තිමට. අරක එයා වැටිලා ආයෙ එන්නේ නෑ කන්ද උඩටනේ. වැටුණමයි වෙනවා. සමාධියම වෙනවා. මරණයක් වෙන්නේ නෑ. මරණයයි සමාධියයි එකක් වෙනවා. එතකොට බලන්න දැන් අපි අර කියනවනේ සෝතාපන්න පුද්ගලයෙක් යොදුනක් කුස යොදුනක් පළල මහා ගල් පර්වතයකින් නිදහස් වෙනවා කියලා. එහෙමයි අඳුරන්නේ. දැන් සෝතය නිසා නේද පන්නේ හට අරන් තියෙන්නේ. පන්නේ කියන්නේ ಜಾති. දැන් අර හොද්දට පන්නේ දානවා කියන්නේ ಜಾති. ඔව්. එතකොට බලන්න. දැන් ಜಾති හට අරන් තියෙන්නේ සෝත කියන්නේ ශබ්දයනේ. ශබ්දයක් නිසාම නේද නාමයක් කියලා. නාමය කියන්නේම ශබ්දයක්නේ. එහෙමයි අඳුරන්නේ. එහෙනම් ශබ්දය නිසා නේද ಜಾතිය හට අරන් තියෙන්නේ. අන්න ඒ බව හඳුන ගන්න එකනේ සෝතාපන්න වෙනවා කියන්නේ. සෝතය නිසා පන්නය බව අවබෝධ වෙනවා කියන එකනේ. එහෙමයි අඳුරන්නේ. එහෙමයි. අන්න ඊට පස්සේ එහෙනම් සෝතය පුල පන්නය නැති බවනේ අපි දැන් දකින්නේ. ඔව්. ඒකනේ භාවනාව කියන්නේ. අර දැනෙන කම්පනය තුල පන්නේ හම්බෙන්නේ නෑනේ, ಜಾති හම්බෙන්නේ නෑනේ. නෑ. අන්න ඒක තමයි භාවනාව තුල වෙන්නේ. අර ಜಾතියෙන් නිදහස් වුණාට එතන ජරාව පඨවි ආපෝ තේජෝ වායෝ. අන්නේ ඒ පඨවියෙන් නිදහස් වෙනකොට ආපෝ ස්වභාවයෙන් දැන් පඨවිය කියන්නේ දැන් අර පර්වතයකින් නිදහස් වුණා. පර්වතයේම ජරාව බවට පත් වුණා. දැන් පර්වතයේම ಜಾති බවට පත් වෙලානේ තියෙන්නේ අපට. එහෙමයි. දැන් පර්වතයේම ජරාව බවට පත් වුණා. එහෙමයි. මේ ආපෝ මේ සතර මහා භූත බව දැනගත්තනේ. ඊට පස්සේ අපි ඇද්දක පියාගෙන ඉන්නකොට දැන් පර්වතයක් හම්බෙනවද මුං ඇටයක් හම්බෙනවද?
මොකක්වත් හම්බෙන්නේ නෑනේ දැන් ඇස් දෙක පියාගෙන ඉන්නකොට එක සෙනෙක කම්පනයක් දැනෙන්නේ නැද්ද? ඕ දැනෙනවා. එහෙනම් මුං ඇටයක් හම්බෙනවනේ. ඔව්. මේ මුං ඇටේ එකතු කරගෙන පර්වතයක් නිර්මාණය කරන්නත් පුළුවන්නේ. පුළුවන් එහෙම හම්. එහෙනම් ඒ පර්වතයෙන් නිදෙන පර්වතේ ඒ මුං ඇටේ විතරක් බව එතන දැක්කනම් ඒ මුං ඇටේ එතන අනිත්‍ය වෙනකොට පර්වතයක් රැස් වෙනවද? නෑ කොහෙත්ම නෑ. අන්න ඒක තමයි. එහෙනම් මුං ඇටයකින් නිදහස් වෙන එක විතරයි නිවන් දකින්නවා කියන්නේ කියලා කියවන්නේ. සෝතාපන්න පුද්ගලයෙකුට තියෙන්නේ මුං ඇටයක් තරම් ගල් කැටයකින් නිදහස් වෙන්න කියන එක කියන්නේ අන්න ඒකයි. එහෙමයි හම්බුනේ. එතකොට ඇස් දෙක පියාගෙන ඉන්නකොටම හම්බෙන්නෙම එක තද ගතියයිනේ. ඒකෙන් නිදහස් වෙන්න විතරම නේද තියෙන්නේ. ඔව් එහෙමයි. මුං ඇට 10ක් හම්බෙන්නේ නෑනේ. නෑ. එහෙනම් එක මුං ඇටෙන්ම නිදහස් වුණා නම් ඉවරයිනේ. ඒකනේ මේ ශනේ අනිත්‍යම දකින්න කියන්නේ ඒකටනේ. එහෙමයි හාමුදුරනේ. ඒකම තමයි අමාරු හාමුදුරනේ. දැන් ඔය පද ගතිය දැකලා ගියාට අර දිගටම තියෙන නිසා අර ආපෝ ස්වභාවය නිසා හරි අමාරුයි. ආපෝ ස්වභාවය තියෙනවද? දැන් මයිනෙක් කෑ ගහලා ගිරවෙක් කෑ ගහනකොට දැන් මයින කියන શબ્දේ තියෙනවද? නෑ. එහෙනම් ආපෝ අතහැරෙනවනේ. දිගට පැවැත්මක් නැහැනේ. නෑනේ. ඒකනේ එතන විවිධත්වය කියන්නේ ඒකනේ. දිගට තියෙනව නම් විවිධත්වයක් නැහැනේ. මේ විවිධත්වයමනේ අපි එකක් විදියට ගන්න දිගට පවතිනවා කියලා. එහෙමයි හාමුදුරනේ. කොහොමද ඒක ටිකක් පැටලුණා. එහෙමයි. ඒක තමයි. ඒකට තමයි අනිත්‍ය වඩනවා කියන්නේ. දැනෙන කම්පණය එතන අනිත්‍ය වෙනවා නම් කොහෙද දිගට පැවැත්මක්? එහෙම වෙන විදියක් නෑ ධර්මතාවයෙන්ම. ඒ අවබෝධය ඉතුරු වෙනෝනේ තමන් ඒ භාවනාවෙන් නිදහස් වෙච්ච වෙලාවට ඒ අවබෝධය ඉතුරු වෙනෝනේ තමන් තුල. එහෙමයි. එතකොට පැවැත්ම තුල මේ පැවැත්ම දෙයක් වගේ දැනෙනකොට ඒ අවබෝධය සිහි වෙන එකට තමයි සිහිය අවදි වෙනවා කියන්නේ. ඒ අවදි වෙන සිහියත් මේ ශණයට යොමු කරොත් මේ ශණයේ කම්පණය එතන අනිත්‍ය වෙන්නේ නැද්ද? අනිත්‍ය වෙනවා. අන්න ඒක තමයි සිහිය අවදි වුණාම මේ ශණයේත් අනිත්‍ය දකින්නවා. එතකොට වැඩක් පළක් කරනකොට උනත් එක ශණයකට හරි ඒ සිහිය යොමු කරන්න පුළුවන් නේ. පුළුවන් හාමුදුරනේ. අන්න එතකොට තමන් වෙනවා. එහෙම වෙනවා හාමුදුරනේ. ඒ වුණාට අර මට අර හාමුදුරුවෝ කියන වගේ දීර්ඝ කාලිනව ඒක දිගට කරගෙන යන්න බෑ. දිගට කරගෙන යන්න බෑ කාටවත්. ඕ. එහෙම වීරියක් නැහැ කාටවත්. මොකද මේ පෙර කර්ම විපාකයක් තියෙනවා. එතකොට එයා ඒ අවබෝධය තුළ පැවැත්මට එනවා. ඒක පෙර කර්ම විපාකයක්නේ. එතකොට පෙර කර්මයේ විපාක දිදී අනිත්‍ය වෙනවා. ඊට පස්සේ ආයි Tamanට වෙලාවක් ලැබුණ වෙලාවට Taman ආයි අනිත්‍ය වඩනවා. එතකොට පැවැත්ම තුල ඒ අවබෝධය තියෙනමනේ. එතකොට ඔය පැවැත්ම තුල කොයි මොහොතේ හරි මේ කය අනිත්‍ය වෙලා යන වෙලාවට අර අවබෝධය සිහි වෙන්නේ නැද්ද? එනවා. Tamanට ඒ වෙලාවට මේ මැරෙනවා යනවා මේ කියලා එනකොටම අර දහම සිහි වෙනවනේ. දහම සිහි වෙනකොට තමන්ගේ අර පෙර පුරුද්දට මේ ශනේ අනිත්‍ය ස්වභාවයට සිහිය යොමු වෙනවා. අන්න එතකොට මේ සිහියට සියල්ල අනිත්‍ය වෙලාම යනවා මරණයක් වෙන්නේ නැහැ. ඒකට තමයි දවසකට විනාඩි 10ක් හරි අනිත්‍ය වඩන්න කියනවා. ඒ කරලා පැවැත්ම තුල සිහියෙන් වාසය කරන්න. පෙර කර්ම විපාකයක් විදියට පැවැත්ම තුල ඉන්නවා. පැවැත්ම තුල බුදු කෙනෙක්වත් රාතන් වහන්සේ කෙනෙක්වත් නැහැ. ඒක පෙර කර්මයක් විපාක දීලා යන්නේ. එහෙමයි. ඒ තුල ඒ අවබෝධය තුල ඉන්නවා. මෙතන මම්මගේ කියලා දෙයක් සත්වයේ පුද්ගලයෙක් නැති බව අවබෝධයෙන් හේතුඵලයක පිහිටලා කටයුතු කරනවා. පෙර කර්ම විපාකයක හේතුවක්. ඒ පැවැත්ම උදෙසා කරන්න කියන්න දෙයක් නැති හැම මොහොතකම අර තමන්ගේ සිහිය දියුණු වෙන්න ඒ සිහිය අවදි වෙනකොට ඒ මොහොතට තමන් ඇත්තක පියාගෙන අනිත්‍ය දකින්නවා.
එහෙමයි හාමුදුරනේ. එහෙම විනාඩි 5ක් හරි තමන් එතන අනිත්‍ය වඩනවා. එහෙමයි හාමුදුරනේ. ඒකයි කියන්නේ. හොඳමයි හාමුදුරනේ. ඒක මම ආයි ඒක 100ට ගන්නම් හාමුදුරනේ. අනිත් එක හාමුදුරනේ දැන් ඔබ වහන්සේ කියනවා දැන් හෝම් කාර්යයක් විතරයි කියලා දැන් අපි. කියන්නේ අන්තිමටම තියෙන්නේ දැන් ශුන්්‍යතාවයේදී නිකන් හැමදෙස්සම එතකොට ඒක කොහොමද හාමුදුරනේ දැන් ඔබ වහන්සේ නායක අධ්‍යක්ෂකම කියන්නේ කන් දෙකේ ඇඟිලි දෙක ගහගෙන බලන්න කියලා. කන් දෙකේ ඇඟිලි දෙක ගහගෙන බැලුවම දැන් බාහිරින් දේවල් ඇහෙනවද නැත්නම් හෝම් කාර්යයක් තියෙනවද? හෝම් කාර්යයක් තමයි අර ඇතුලේ. එහෙනම් අන්නේ ගතිය අඳුරගෙන තමන් භාවනාවේ යෙදෙනකොට අනිත්‍ය වඩනකොට අනිත්‍ය වඩනවා කියන්නේම අර දැනීම අනිත්‍ය වෙන වේගයක් බවට පත් වෙනවානේ ඒක. දැන් මේ පැවැත්ම තුල ඉන්නකොට වාහනයක් යනවා ඇහෙනවා තාට එකෙන් බල්ලෙක් කෑ ගන්නවා ඇහෙනවා ඒ වගේනේ. හැබැයි තමන් අනිත්‍ය ස්වභාවයට සිහිය පවත්තන් ඉන්නකොට ඒ වගේ විවේකයක් තියෙනවද මේ ඇහෙන කම්පන ස්වභාවයේ තුල? නෑ. තප්පරයට කෝටියක් දේවල් දැනි අනිත්‍ය වෙන බවම 100ට අහු වෙනකොට ඒක වේගයක් බවට පත් වෙනවා කියන එක ප්‍රායෝගික වෙනකොට අර බාහිර වගේ දැනෙන එක අතහැරිලා මේ කම්පන වේගය බවට 100පත් වෙනවා කියන අවබෝධය ආවද? ඒක එච්චරට ආවේ නැහැ හාමුදුරනේ. දැන් මට ඒක නිකන් අර හාමුදුරුවෝ එන්නේ නැත්තේ තමන්ගේ සිතුවිලි වැඩ කරන නිසා. සිතුවිලි ඒකනේ කියන්නේ ස්වභාව දහමට අනුගත වෙන්න කියනවනේ නිතරම සිහිය පවත්වන්න කියනවනේ. මේසනයේ ස්පර්ශයට මේසනයේ සිහිවීමටවත් මනස අවදි වීමටවත් නෙවෙයිනේ. මේසනේ දැනෙන ස්වභාවයට දැනෙන ස්වභාවය කියන්නේ මනසින් හිතෙන එක නෙවෙයි. මනසින් හඳුන ගන්න එක නෙවෙයි. කම්පන ඒකනේ අභ්‍යන්තර කම්පන ස්වභාවය අඳුර ගන්න තමයි අර කන් දෙකේ ඇඟිලි දෙක ගහගෙන අඳුර ගන්න කියන්නේ ඒ ඉන්ද්‍රියන් ඒ ගතිය. දැන් හදගස්ම කියන දැනෙන ගතිය ඇහෙන ගතියයි දෙක වෙනස්නේ. එහෙමයි. දැන් ඇහෙන ගතිය විදියට තමන් පවත්වාගෙන යනවා කියන්නේ බාහිර කියලා අල්ලගෙන ඉන්න එක. දැන් තමන්ට කනක් නැත්තම් ඇහෙන ගතියයි අර හද ගැස්ම කියන ගතියයි දෙකම ගැස්මක් නෙවෙයිද? අන්න ඒ බව දැනගෙන තමන් තුළට සිහිය පවත්වනවා කියන්නේ ඒකනේ. එතකොටනේ ඇහෙන ගතිය අතහැරිලා මේ කම්පන වේගය දැනෙන්නේ. ඒ කම්පන වේගය බවට සිහිය දියුණු වෙන්නනේ. ඒක හෝම් කාර්යයක් වෙනවා කියන්නේ. හෝම් කාර්යයක් කියන්නේ මේ දෙයක් වගේ දැනෙන එක නැති වෙලා යනවා කියන එකනේ. හරි. ඒ නිකන් මේ සද්දයක් නෙවෙයි හාමුදුරුවෝ ඒක. සද්දයක් නෙවෙයි ඕ කියන්නේ වේගෙන් ගලාගෙන යනවා කියන එකනේ. ඒකටනේ අර උදාහරණ දීලා පෙන්නන්නේ අර කන් දෙකේ ඇඟිලි දෙක ගහගත්තම දැනෙන ගතිය කියන ඒ තුල තමන්ගේ නුවණ අවදි වෙන්න ඕනේ ඒ කෙරෙහි. එහෙමයි. හෝම් කාර්යයක් කියනකොට අර වචනේ අල්ල ගන්න නෙමෙයිනේ ඒකෙන් ගතිය අඳුර ගන්නත් කියලා දෙනවනේ. නේ. එහෙමයි හාමුදුරුවෝ. දැන් මට තේරුණා. හෝම් කාර්යයක් කියනකොට තමන්ගේ පෙර මනසින් අවදි වෙන දෙයක් නේ තමන් උහුලන්නේ. ඒක එහෙම එකක් නෙවෙයි. ගතිය අඳුර ගන්නයි මේ වචන අතහැරලා ඒ මොහොතේ ප්‍රායෝගිකව ගතියත් අඳුර ගන්න කියලා දෙනවනේ. දැන් අපිට හෝම් කාර්යය කියනකොට දැනුමෙන් ආපු එකනේ අපි අරමුණු කරන්නේ දැන් ඔය. දැනුමෙන් ආපු එකක් නෙවෙයි පෙර නොඇසූ විරුදයක්. පෙර ඇහුනේත් නැති පෙර ඇහුණ හෝම් කාර්යය කියලා දෙයක් ඒකත් නෙවෙයි. පෙර හෝම් කාර්යය කියලා දෙයක් දැක්ක ඒකත් නෙවෙයි කියලානේ කියන්නේ. එහෙමයි. දැන් අඳුරගෙන ඒ තුල සිහිය පවත්වන්න කියලා කියන්නේ. එහෙමයි හාමුදුරුවෝ මට තේරෙනවා දැන්. එතකොට හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේට රහතන් වහන්සේලාට එතකොට දැන් අපි මේ පැවැත්මේ ඉන්නේ කොහොමද? ඒ කියන්නේ හැමදේම දැන් නෝමල් විදියට කරගෙන එතකොට මේ කොහොමද එතකොට ඒක මනෝ විඥානෙට යන්නේ නැහැනේ හාමුදුරුවනේ. දැන් කියන්නේ දැන් මට දාඩිය දානවා නම් මං නානවා. එහෙමයි.
බඩිකිනි දැනෙනවා නම් කනවා. එහෙමයි. දාඩිය දාන්න නැත්තම් මං නාන්නේ සති ගණන්. දත් මදින්නේ නෑ මං සති මන්ට දත් මැදීම පවා මගේ අත දැන් ඉස්සර දත් මැද්දේ නැතුණාම කටේ නිකන් අමුතු ගතියක් දැනෙනවා. අන්න එතකොට හිතෙනවා දත් මැද්දේ නෑනේ කියලා. එතකොට දත් මදිනවනේ. දැන් එහෙම ගතියක් දැනෙන්නේ නැති වෙනකොට දත් මැදීමක් නැහැ. දාඩිය දාන්නේ ඇඟ ඇලෙන්නේ නැත්තම් නෑමක් නැහැ. අද නෑවේ නෑ හෙට නෑවේ නෑ කියලා මනස අවදි වුණාට මං නාන්නේ නෑනේ. ඒක නිසා නාන්න ඕන කියන සංඥාව මට එන්නේ නෑ. දත් මදින්න ඕන කියන සංඥාව මට එන්නේ නෑ. ඒක සම්මතේනේ. සම්මතේ අභිභවා යනවා කියන්නේ ඒකයි. කුසගින්න දැනෙනවා නම් තමයි දැන් ආහාර කියලා පෙර කර්ම විපාකයක් විතර සිහි වෙනවා. එතකොට ඒ සිතුවිල්ල පස්සේ මං යන්නේ නැහැ. ආහාරය සිහි වෙනකොට මං බලනවා කුසගින්න තියෙනවද? කුසගින්න නැත්තම් මං හිත බැහැර කරනවා. ඒක අතහැරිනවා. හරි. කුසගින්න නැති බව මං සිහියෙන් අඳුර ගන්නකොට අර සංඥාව ආයෙ එන්නේ නෑ මට. ඒ විදියට ඇහෙනවද? කෝල් එකක් ඇවිල්ලා කට් වුණා. ඒ විදියට හේතුඵලයේ පිහිටනවා කියන්නේ ඒකයි. හේතු සකස් වෙනවා. හේතු සකස් වෙන්නේ පෙර මනසට අනුවනේ. මොකද අවබෝධය තිබ්බ කියලා පෙර මනස අතහැරලා නැහනේ තාම. ඒ පෙර මනස තාම ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන අවබෝධයක් විතරයි ලැබුණේ. ඒ අවබෝධයට අනුව දැන් පෙර මනස දැන් ක්‍රියාත්මක වෙනකොට විමසීමෙන් කටයුතු කරනවා. ඒ මනසට අනුව කටයුතු කරන්න, ඒ අවදි වෙන මනසට අනුව කටයුතු කරන්න හේතුවක් තියෙනවද කියලා බලනවා. ඒ හේතුවට අනුව කටයුතු කරනවා. එහෙමයි හාමුදුරුවෝ. එහෙමයි. නැත්තම් ජීවත් වෙන්න බැහැනේ. ඒ කියන්නේ මේ කර්මය නිසා හටගත්ත මේ මනස මේ ක්‍රියාත්මක වීම, මේ කම්පනය ක්‍රියාත්මක වීම තුළ ගොඩ නැගුණු මනස, ඒ මනසට අනුව පනවගත්තු කය ලෝකය තුල පවතින්නේ නැතුව අතාරින්න බෑනේ. ඒක විපාක දීලා ඉවර වෙන වෙලාවක් එනවා. ඉවර වෙන වෙලාවට මේ දේවල් ඇත්ත කියලා නැවත අරමුණු කරගෙන කම්පා වෙන්නේ නැති වෙන්න තමයි අපි මාර්ගය වඩන්නේ. එහෙමයි. එතෙක් අපි හේතුඵලයේ පිහිටා වාසය කරනවා. සිව්පසය උදෙසා වාසය කරනවා. පෙර කර්මයක් විපාකයක් පෙර ක්‍රියාත්මක වුණානේ. දරුවෙක් කියලා මනස තුල උපාදානය වුණා. අන්නේ මනස අවදි වෙනකොට ඒකට හේතුඵලයක් තියෙනවනේ. අන්න ඒකට කටයුතු කරනවා. අවබෝධය තියෙනවනේ. මේ අපි සත්වපුද්ගල භාවයට පත් වෙලා තියෙන මේ අවිද්‍යාව තුල බව. එතන පුතත් නැහැ. එතනත් විඥාන පැවැත්මක් නේ. එහෙමයි. ඒ අවබෝධය තුල කටයුතු කරනවා. එතකොට මේ පැවැත්ම තුල ඉන්නවා වගේ දැනෙනවා. දැන් කවුරු හරි පීයෙන් ගහන්න ආවොත් බය වෙනවනේ. ඒක නැති වෙන්නේ නැහැ. හැබැයි ඒ බය වෙනවා. අපි කෑ ගහනවා. එයා බෙල්ලට පීයෙන් කොටනවා. එතකන් අපි කෑ ගහනවා, බය වෙනවා. ඒ කෙටුවට පස්සේ අර දුර්වල වෙනවනේ. අන්නේ දුර්වල වෙනවා කියන්නේ අනිත්‍ය වේගෙන යනවා කියන එකනේ. තිබුණු ස්වභාවය අනිත්‍ය වේගෙන යනවා. මෙන්න මේ අනිත්‍ය වේගෙන යනකොට ටක් ගාලා අර අනිත්‍ය අපිට හුරු වෙලා තියෙනවනේ. අන්න ඒ හුරුව නිසාම මෙතනත් අනිත්‍ය ස්වභාවය අරමුණු වෙනවා සිහියට. අනිත්‍ය වෙලා යනවා.
ඒකයි කියන්නේ සංඥාවෙන් මිදිලා අනිත්‍යශී වෙනවා. ඒකට තමයි අනිත්‍ය වඩන්නේ. එහෙමයි හඳුරන්නේ. මේ පැවැත්ම තුල අවශ්‍යතාවයකට නෙවෙයි මේක වඩන්නේ අවසාන මොහොතේ ප්‍රයෝජනේ සඳහා. කට්ටිය නිවන් දැකලා ජීවත් වෙන්නනේ, රහත් වෙලා ජීවත් වෙන්නනේ. රහත් වෙලා ජීවිතය විඳින්න, බුදු වෙලා ජීවිතය විඳින්නනේ කට්ටිය දහම හොයන්නේ. ඒ සම්මතේ අර ගොඩ නගාගත්තු බුද්ධ සංකල්පය තුලයි ඒක තියෙන්නේ. එහෙමයි. රහත් වෙලා උඩින් යන්න, බුදු වෙලා උඩින් යන්න ඒ ආශ්චර්ය පාන්න පුළුවන්කම තියෙන්නේ අර සම්මතේ ගොඩ නගාගත්තු බුද්ධ සංකල්පය තුල විතරයි. මේ සැබෑ නිර්වාණ මාර්ගය තුල එහෙම එකක් නැහැ. අවසාන මොහොතේ දුක ශෝකය අතහැරෙන්න ඒ ජාති ජරා මරණ වෙනකොට දැන් ජාතිය ජරාවටපත් වෙනවනේ, නාම රූප අතහැරෙනවනේ. එතකොට පඨවි ආපෝ තේජෝ ජරාව තුල උත්සාහ කරනවා ආයි ජාතිය ගොඩ නගා ගන්න. ජාතිය ගොඩ නගා ගන්න බැරි වෙනවා. ජරාවත් අතහැරෙනකොට තව තවත් දුකට ශෝකයට කම්පාවටපත් වෙනවා. අන්න ඒක තමයි තේජෝ ගතිය ඉහළ යනවා කියන්නේ. ඒ විඳීමත් අතහැරිලා වායෝ ස්වභාවයට එනවා. වායෝ ස්වභාවය තමයි කර්ම ශක්තිය කියන්නේ. වායෝ ස්වභාවය තුලින් ආපහු පඨවි ගතියට එන්නේ නැහැ කියන එකයි මරුණා කියලා කියන්නේ. අන්නේ වායෝ ගතිය නැවත දියුණු වීම තමයි පඨවි ගතියට එනවා කියන්නේ. ඒ දියුණු වෙන්නේ මේ මනසට අනුව නෙවෙයි. ඒක නිසා මේ රූපයට එන්න බෑ. ඒකයි භවය වෙනස් වෙනවා කියන්නේ. ඒ තේජෝ ගතියට, ඒ විඳීමේ ස්වභාවයට අනුව, ඒ කර්මයට අනුව නැවත රූපයක් ගොඩ නැගෙනවා. නැවත ඒ ස්වභාවය උහුලගෙන පඨවි ගතියට එනවා. ඒ පඨවි ගතිය වේගෙන් පැවැත්ම තුල රූපය හට ගන්නවා. ඒ රූපය වෙනස් වෙනවා. අපි හිතනවා මරුණා කියලා. මරුණා නෙවෙයි, පෙර මනසින් අල්ලගත්තු රූපය අතහැරුණා. අලුතෙන් මනසක් ගොඩ නැගෙනවා. ඒක තමයි උපතයි මරණයයි කියන්නේ. ඒකට තමයි අවසාන මොහොතේ පිහිටට සමාධි ධනය රැස් කරන එකක් තමයි මේ ජීවිතය තුල කරන්නේ. එහෙමයි හඳුරන්නේ. දැන් අර සමාධිය වඩපු කෙනාට අතන පඨවි ගතිය අරමුණ වෙන්නේ නැහැ. පඨවි ගතියට එන්න බෑ. ඒකනේ සමාධිය. දැන් සමාධියට ඉන්නකොට සමාධියට ගියාට දැන් ආපහු අපි පඨවි ගතියට එනම කියන කම්පණය දැනෙන්න ගන්නවනේ. සමාධිය යට කරගෙන එකපාරට හුස්ම එනව යනවා වගේ දැනෙන්න ගන්නවා. ඒ තුලින් අර ඇහෙන ස්වභාවයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ අර තව කෙලස් ගතිය තියෙනවා කියන එකනේ. තියෙනවා කියන්නේ. එහෙනම් අපි නැවත නැවතත් ප්‍රායක වෙනවා කියන්නේ අන්නේ හේතුත් අතහැරෙන්න. ඒ තුලත් අනිත්‍ය දකින්නවා කියන්නේ ඒ අරමුණු වලත් රසය අතහැරෙන්න සමාධිය තුල පවතින ස්වභාවය වැඩි වෙනවා කියන එකනේ. එහෙමයි. නැත්තම් සමාධිය දියුණු වෙලා තිබ්බේ නැත්තම් අර මරණ මොහොතේ අර විදියට එන්න පුළුවන්. එහෙම වුණොත් නැවත පිරිනුවම් පාන්නේ නැහැ. එහෙම වුණොත්. නිවන් දකින්නවා කියන්නේ නිවීම කියන්නේ වෙන්නේ නැති බව දකින්නවා කියන එකනේ. ඒතර වෙන්නේ නැති බව දැක්ක කියලා මේ පෙර හේතුවක් නිසා වෙන දේ නතර වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති අවබෝධය විතරයි Taman තුල ඉතුරු වෙන්නේ. ඒ අවබෝධය නිසා තමයි Taman නැවත නැවත ඒ වෙන්නේ නැති ස්වභාවයටපත් වෙන්න තමයි නැවත නැවත අනිත්‍ය වඩන්නේ. එතකොට වෙනවා කියලා හිතාගෙන හිටිය මේ හතර ස්වභාවය. ඒ තමයි හද ගැස්ම, හුස්ම වැටෙනවා, කන් ඇහෙනවා, ඇස් පේනවා. ඔය දේ වෙන්නේ නැතුව අරිනකොට තමයි මරණවා කියලා බය වෙන්නේ. එහෙනම් මැරෙන්න කලින් අපි මේක වෙනවද නැද්ද කියන එක අවබෝධ කරගන්න එක තමයි නිවීම කියන්නේ. නිවීම.
වෙන්නේ නැති බව. පෙනීමක් තිබ්බේ නැති බව තමයි නාම රූප වලින් තහවුරු කරගන්නේ. ඇහෙන ස්වභාවයේ අනිත්‍ය වඩන්නේ ඇහිීමක් තිබුණු නැති වූ බව. ඇහිීම කියන්නේ ඇහැ එන බවක්. ඇහැ කියන්නේ රූපනේ. ඇහැ කියන්නේ දකින්නවා කියන්නේ දකින්නේ රූපනේ. ශබ්ද දකින්න බෑනේ. එහෙනම් ඇහෙන ස්වභාවය තුල රූපයක් හම්බෙන්නේ නැහනේ. තද ගතියක්, කම්පනයක් දැනි දැනි අනිත්‍ය වෙනවනේ. රූපයක් තියෙනවා නන්නේ අපිට ඒක බාහිර වෙන්නේ. ඒ ඇහෙන ගතිය තුල රූප නැති නිසානේ ඒක අභ්‍යන්තර කම්පනයක් බව අඳුරගන්නේ. අන්න ඒ තුලනේ බාහිර අතෑරෙන්නේ. හුස්ම කියන ස්වභාවයක්, හුස්ම කියලා දෙයක් තියෙනවා නම් එන යනක් තන යන දනක් තියෙනවද නැද්ද කියන එක නාම රූප වලින් මෙතෙන්න කියන්නේ ඒකනේ. රූපයක් තියෙනවා නන්නේ නහයක් තියෙන්නේ. රූපයක් නැත්තම් නහය කියලා දෙයක් නැත්තම් හුස්ම කියලා දෙයක් එන්නේ යන්නේ නැහනේ. ඒකනේ ආනාපාන ආවෙත් නැති ගියෙත් නැති බව අවබෝධය ලබා ගන්න කියලා කියන්නේ. ඒකට තමයි අර හුස්ම රැල්ලේ ස්වභාවය අඳුර ගන්න කියන්නේ. මේ පහළ ඉඳන් උඩට උහුලනවා අතෑරෙනවා මෙන්න මේ ගතියක් බව අඳුර ගන්න කියනවා. ඒ ගතිය අඳුර ගන්න අතරේ තමන් ප්‍රඥාව පාවිච්චි කරන්න ඕන. නාම රූප වලින් මිදුනම මේ හිස් බවක් විඥාණය කියන්නේ මායාවක්නේ. මායාව තුල කයක් තියෙනවද? අන්නේ අවබෝධය තුල ඉඳගෙන ඒ ගතියේ ස්වභාවය දකින්න කියලා කියනවා. අන්නේ හුස්ම කියන ඒ ඉහිලීම ඌලන්නේ මේ සංඥා උහිලීම නිසා අර ඇතිවෙන කම්පනයක් කියන එක අඳුර ගන්න කියනවා. ඒ කම්පනය ඇතිවීමම තමයි හදගැස්ම කියන එක අඳුරගෙන ඒ අවබෝධය තුල ඉඳගෙන තමයි ඊට පස්සේ අර ඇහෙන ස්වභාවයේ දිගටම අනිත්‍ය වඩන්නේ. එතකොට හුස්ම රැල්ල ඇත්ත වෙන්නෙත් නැහැ, හදගැස්ම ඇත්ත වෙන්නෙත් නැහැ, ඇහෙන ස්වභාවය ඇත්ත වෙන්නෙත් නැහැ. එහෙමයි හඳුරන්නේ. එහෙමයි. තව ගොඩක් දුර යන්න තියෙනවා හඳුරන්නේ. ඒක කොහොම හරි වියේ අරන් ඒ කියන්නේ දැනුමෙන් නිවන සම්පූර්ණ කරන්න බෑ. දැනුමෙන් සෝතාපන්න වෙන එක විතරයි කරන්නේ. සෝතාපන්න සෝතය නිසා පන්නය. එතකොට පන්නයට අයිති තමයි ඇහෙනම ඇහැ කියන එක, කන කියන එක, හුස්ම කියන එක, හදගස්ම කියන එක. හදවත කියන නාම රූපයෙන් මිදෙන්න නම් අපි යන්නේ ඊට පස්සේ තමයි ඒ ස්වභාවයන් ගැන දැනුමෙන් තහවුරු කරගෙන ඊට පස්සේ ඒකෙන් මිදීම තමයි දිගටම කරන්න තියෙන්නේ. එහෙමයි මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ. ඇවිල්ලා ඒ අනිත්‍ය වැඩිම තුලනේ එතන අවබෝධයක් එන්නේ. හුස්ම ආවද ගියාද, හදගස්ම තියෙනවද, ඒක ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න නම් අර ස්වභාවය අඳුර ගන්න ඕනේ. ඒ ඉන්ද්‍රියන් හඳුර ගන්න කියලා දීලා තියෙනවනේ. එහෙමයි. මේ ජීවිත ඉන්ද්‍රිය කියන්නේ හුස්ම රැල්ලනේ. ඔව්. මේ ලෝකයම පවතින්නේ හුස්මක් නිසා, ඉහිලීමක් නිසා කියන එක. ඒක අඳුරගත්තට පස්සේ මේ ක්‍රියාවලිය හටගන්නේ, මේ විඥාණය උපදින්නේ කොහමද? ඒ විඥාණය තුළ රෝන්ද යන්නේ කොහමද කියන අවබෝධයනේ ওই තුලින් එන්නේ. එන්නේ. ඔව් එහෙමයි. එහෙනම් මේ විඥාණය තියෙන එකක් නෙමෙයිනේ මේ ශනේ සකස් වෙන එකක් බව අවබෝධ කරගන්න එකනේ. එහෙමයි. අනේක වාරයක් පින් ඔබ වහන්සේට අපි වෙනුවෙන් මේ එතකොට තාර ජීවිතේම උහුලගෙන ඉන්න මරණ බයෙන් තමයි Taman නිදහස් වෙන්නේ. මරණය සිහි වෙනකොටම Tamanට අර අවබෝධය සිහි වෙනවා. එතකොට අවසාන මොහොතේ මේක දුර්වල වෙලා යනකොට මැරෙනවා කියන සංඥාව වෙනකොටම අර අවබෝධය සිහි වෙනවා කියන්නේම සමාධිය එනවා කියන එකනේ. අවබෝධය සිහිය අවදි වෙනකොටම අනිත්‍ය ස්වභාවයටනේ සිහිය යොමු වෙන්නේ. එහෙමයි. අන්න එතකොට අනිත්‍ය වෙලාම යනවා. ඔය සමාධි සුවයෙන් ඉන්නවා. ඉතින් සමාධි සුවය මතුවෙන්න නම් අනිත්‍ය ඒ අවදි වෙන සිහිය අනිත්‍ය වේගයට හුරු වෙන්න එපාය. එතකොට අපි ඉස්සෙල්ලා භාවනා කරනකොට වේගෙන් සමාධි වෙන්නේ නැහනේ. අපි දිගට භාවනා කරලා පුරුදු වුණු ගමන්ම අපි අනිත්‍ය ස්වභාවයට සිහිය යොමු කරනකොටම වේගෙන් සමාධිය මතුවෙනවනේ. අන්න ඒකනේ සමාධිය වැඩෙනවා කියන්නේ, දියුණු වෙනවා කියන එක. ඒකනේ අර මරණ මොහොතේ
සිහිය එනකොටම ශනිකව අනිත් සමාධිය ඉස්මතු වෙනවා කියන්නේ. ඔව් ඔව් ඒකටනේ නැවත ප්‍රායක වෙන්න කියන්නේ. නැවත අවබෝධ කරන්න දෙයක් නෑ. ඔන්න ඔය හතරේ ස්වභාවය මේ දේශනාවෙන් පෙන්වන දෙන ඒ ගති අඳුරගත්තම අන්නේ අවබෝධය තුල දිගට ප්‍රායෝගික වීමක් තියෙන්නේ. එහෙමයි. ප්‍රායෝගික වෙන තරමට තමයි පැවැත්මෙන් මිදිලා සමාධිය දියුණු වෙන්නේ. සිහිය අවදි වෙනකොටම ශනිකව ශනිකව සමාධිගත වෙන්නේ. ඒක තමයි හේතු වෙන්නේ අවසාන මොහොතේ කය දුර්වල වෙනකොටම මැරෙනවා කියලා සිහි වෙනකොටම අන්න අර සිහිය අවදි වීම තුලම ඒ සිහිය අනිත්‍ය ස්වභාවයට යොමු වීම තුලම ශනිකව සමාධි වෙනවා. සමාධිය තුල මරණයක් නැහැ. ඔව් හඳුරන්නේ. තේරුණා. එහෙමයි. හඳුරන්නේ. කොහොමද ඉතින් හඳුරන්නේ සැප දුක මේ දානේ එම හම්බ වෙනවද? දානේ ඉතින් මම අද නම් තාම දානයක් මට උවමනා වුණේ නැහැ. මං උදේ තේ බිව්වා. මේ කුසගින්නක් නැහැ. ඔව් කුසගින්නක් හැදුනොත් මොන හරි පිළියෙල කරගන්නවා. මට මට ආහාරයෙන් ගොඩක් මිදිලා තියෙන්නේ. ඒක නිසා මට එහෙම නෑ. මං පැවැත්මෙන් ගොඩක් මිදිලා ඉන්නේ. ඔව් එහෙමයි හඳුරන්නේ. ඒක